ඉතින් අපි අද සාකච්ඡා කරමු සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජනයක් කරනවා නම් අපි එම ආයෝජනයේ ස්ථානගත කරන්නේ කෙසේද? ඒ කියන්නේ අපි සාමාන්‍ය හොටෙල් එකක්, විලා එකක් හෝ රෙස්ටොරන්ට් එකක් අපි නිර්මාණය කිරීමට හෝ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙනවා නම් අපි ව්‍යාපාරයේ සංචාරකයන් ටාගට් කරලා කියන්නේ ෆොරින් ටූරිස්ට්ලා ටාගට් කරලා අපි කරනවා නම් අපි ස්ථානගත කරන්නේ මොන ප්‍රදේශයේද කියලා අපි පොඩක් සාකච්ඡා කරලා බලමු. මේකෙදි අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ කාරණා කීපයක් තමයි සාමාන්‍යයෙන් ටූරිස්ට්ලා ලංකාවට ආවට පස්සේ ඒගොල්ලෝ ගමන් කරන යම් මාර්ග කියන්නේ රවුන්ඩ් අප් ටෝ එකක් කියලා කියනවා අපි. ඒගොල්ලෝ යම් කිසි ආකාරයකින් එම ගමන් කරන ස්ථාන සම්බන්ධයෙන් දල අදහසක් තියෙනවා ඒගොල්ලන්ට. උදාහරණයක් අපි දැන් මෙහෙම කතා කරොත් බොහෝ වශයෙන් කටුනායක ගුවන්තොටුපළ හරහා ලංකාවට පැමිණෙන සංචාරකයන් සීගිරිය හරහා නුවරට පැමිණලා නුවරින් ඇල්ල ප්‍රදේශයට ගිහිල්ලා ඇල්ල ප්‍රදේශයෙන් වැල්ලවාය හරහා තිස්සමහාරාමය හරහා දකුණු ප්‍රදේශයේ කියන්නේ තංගල්ල මාතර ගාල්ල හරහා නැවතත් කටුනායකට නැත්නම් කොළඹට පැමිණෙනවා. ඉතින් මේ ආකාරයෙන් උන්ගේ ඒ ගමන් මාර්ගය මම මේ පොඩි උදාහරණයක් විතරයි කිව්වේ. එම ගමන් මාර්ගය අපි සැලකිල්ලටගෙන අපේ ව්‍යාපාරය ස්ථානගත කරනවා නම් අපිට ඉතාමත් හොඳ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම අපි බලන්න ඕනේ මේ අපි විලා එකක් හොටෙල් එකක් වගේ ආරම්භ කරනවා නම් සාමාන්‍යයෙන් ටූරිස්ට්ලා රැක් රැඳී ඉන්නේ මොන වගේ ප්‍රදේශවලද කියලා අපි වැඩියෙන් අවධානයට ලක් කරන්න ඕනේ. මම පොඩි උදාහරණයක් කිව්වොත් දැන් අපි තිස්සමහා අපි දැන් යාල සෆාරි එකක් ගොඩක් දුරට යාල ප්‍රදේශ අපි උදාහරණ ගත්තොත් යාල සංචාරය කිරීම සඳහා පැමිණෙන සංචාරකයන් බොහෝ ලෙස රැඳෙන ස්ථානයක් තමයි තිස්සමහාරාමය කියන්නේ. ඉතින් තිස්සමහාරාමයට යාල නැරඹීම සඳහා එන සංචාරකයන්ට නවාතැන් පහසුකම් සැපීමේ හොඳ පොටෙන්ෂල් එකක් තියෙනවා. ඒ වගේම අපි බැලුවොත් දැන් යාල ප්‍රදේශයට එන්නේ සංචාරකයන් ඇල්ල ප්‍රදේශයෙන් ගොඩක් දුරට 90ක් මගේ ඇල්ල නැත්නම් අරුගම්බේ පැත්තෙන් තමයි එන්නේ. ඉතින් එම එන්න මාර්ගය හරහා ඔස්සේ අපි බැලුවොත් අපිට රෙස්ටොරන්ට් එහෙම නැත්නම් ස්වෙනි ෂොප්ස් ඒ වගේ ව්‍යාපාර අවස්ථා තියෙනවා. ඉතින් අපි මේ දේවල් සැලකිලිමට ගන්න ඕනේ අපේ ව්‍යාපාරය ස්ථානගත කිරීමේදී.